Welcome to my YouTube channel. අද මම මුහුදු කුකුලා මාළු chicken රසටම හදාගන්නේ කොහොමද කියලා දෙන්න තමයි ආවේ. ඉතින් මම මුලින්ම මුහුදු කුකුලා මාළු අරගෙන ඒක හොඳට හොදලා කැබලි වලට කපා ගත්තා. ඊළඟට මිරිස් කුඩු ටිකක් තාච්චියකට දාගත්තා. ඒකටම තුනපා කුඩු ටිකකුත් දාගත්තා. මම අද හදන්නේ මුහුදු කුකුලා මාළු රතු පාටට. ඒ නිසා වැඩි කර වෙන්නේ නැති වෙන බැද ගන්නවා. මිරිස් කුඩු ටිකයි තුන පහ කුඩු ටිකයි හොඳට රතු පාට වෙනතුරු බැදගත්තෙන් පස්සේ මම ඒ ටික අර මාළු ටිකට දාගන්නවා. ඊට පස්සේ ඒකට මම ලුණු ටිකකුත් දාගන්නවා. ඊළඟට තක්කාලි කරපිංචා අමු මිරිස් ටිකක් තලාගත්ත සුදු ලුණු ටිකක් ගම් මිරිස් කුඩු ටිකක් ඒ වගේම ගොරක කැබැල්ලකුත් දාගන්නවා. ඊළඟට හොඳින් කවලම් කරගන්නවා. හොඳට මාළු කෑලි වලට වදින්න මම ඒ ටික කවලම් කරගන්නවා. ඊළඟට වතුර ටිකකුත් දාගන්නවා. ඊට පස්සේ මම ඒ ටික ලිපේ තියාගන්නවා. ඉතින් ලිපේ තියලා විනාඩි 10ක් විතර මාළු ටික තැම්බෙන්න තිබ්බෙන් පස්සේ මේ විදිහට තමයි මගේ කරි එක හැදුනේ. ඉතින් තෙල් ටිකක්වත් දාන්න නැතුව තමයි මේ මුහුදු කුකුලා මාළු එකද මම හදාගත්තේ. ඔයාලත් ඉතින් මගේ රෙසිපිය අදම try කරලා බලන්න.